හැලෝ ඔයිලි ස්කින් තියෙන ඔයාලා හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද ඔයාලගේ ස්කින් එකට හරියන හරිම ප්‍රොඩක්ට් එක තෝරගන්නේ කියලා. මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒක. හැබැයි ඔයා දන්නවද මට හම්බුණා ලංකාවෙම හදන හොඳම ඔයිලි ස්කින් වලට ගැලපෙන විදිහේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපි බලමුද ඒ ප්‍රොඩක්ට් එක කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් කියන්න ඕනි දේ තමයි ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකකට මම මෙච්චර ආස වෙයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. එහෙනම් අපි බලමු මොකක්ද මේ ප්‍රොඩක්ට් එක කියලා. යමු වීඩියෝ එකට. මේ දවස්වල මගේ ස්කින් එක ගොඩාක් ග්ලෝ වෙලා මගේ ස්කින් එකේ ටෙක්ස්චර් එක ගොඩාක් හොඳට ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් මම කවමතාවත්ම හිතුවේ නෑ ලංකාවේ හදන ප්‍රොඩක්ට් එකකින් මට මේ වගේ ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම කවදාවත්ම ලංකාවේ ප්‍රොඩක්ට් ලේසියෙන් try out කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම try කරපු ප්‍රොඩක්ට් මට ලේසියෙන් රිසල්ට් එකක් ගෙනත් දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ කවදාවත්ම මම මේ වෙනකන් ලංකාවේ ප්‍රොඩක්ට් එකට හොඳ රිවිව් එකක් දීලා නැහැ. හැබැයි පළවෙනි වතාවට ලංකාවේ හදන ප්‍රොඩක්ට් එකට මම මෙච්චර කැමති වුණා කියන එක මට හිතා ගන්න බෑ ළමයි. ඇත්තටම මං ඒ තරමට මේ ප්‍රොඩක්ට් එකට කැමති වගේම අනිවාර්යයෙන්ම මම ඉස්සරහට ගන්න ප්‍රොඩක්ට් වලින් මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලින් අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක් වෙනවා මෙන්න මේක. ඉතින් ඒ මොකක්ද කියලා කියන්නම්. ඒ තමයි විව්‍යා. විව්‍යා කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැනටමත් ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක් කියලා. මේ විව්‍යා සීරම් මේ විව්‍යා රේන්ජ් එකම ඉන්නේ දැනට අවුරුද්දකට දෙකකට විතර කලින්. එතකොට නම් මට මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න කිසිම උවමනාවක් තිබුණ නැහැ. හැබැයි මේ ළඟකදී මට ඕනි වෙනවා නයිසිනමයිඩ් සීරම් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක්. මොකද මම නයිසිනමයිඩ් සීරම් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් යූස් කරාදී ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ නයිසිනමයිඩ් සීරම් එක. හැබැයි ඉතින් ඒ නිසා කොහොම හරි මගේ බජට් එකට ෂොට් එකක් හැමදාම මගේ පර්චේස් කරනකොට හම්බෙන හින්දා මම ඉතින් හෙව්වා මට නයිසිනමයිඩ් ඉන්ග්‍රීඩියන්ට් ඉන්ක්ලූඩ් වෙන normal serum මොනවද කියලා. YouTube එකේ Facebook එකේ ඒ වගේම TikTok එකේ මම ඊට අදාළ සීරම් හොයනකොට මම දැක්ක ගොඩාක් අය මෙන්න මේ විව්‍යා සීරම් එක ගැන ලස්සන රිවිව් කරලා තියෙනවා. හොඳ රිවිව් කරලා තියෙනවා. හොඳ රිසල්ට් එකක් දෙන ප්‍රොඩක්ට් එකක් කියලා තිබුණා. ඉතින් ඒ නිසා මට හිතුණා මේක පර්චේස් කරලා බලලා try out කරන්න. දැන් මාසයක් තිස්සේ මම මේක අරගෙන යූස් කරා. දැන් මේක ඉවරයි. දැන් අද අනිවාර්යයෙන්ම මේකේ අලුත් එක පර්චේස් කරන්න ඕනි. ඉතින් ඊට කලින් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට මේකේ රිසල්ට් එකක් මට තියෙන නිසා. ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ මුලින්ම ගත්තොත් මේ බොටල් එක අපි ඉස්සලාම මේ සීරම් එක ගැන කතා කරමු. මේ සීරම් එකේ බොටල් එක ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ගොඩාක් හොඳ රිසල්ට් එකක්. බෙස්ට් රිසල්ට් එකක් අපිට ගෙනත් දෙන සීරම් එකක් තමයි මේක. ඒ කියන්නේ ප්‍රයිස් එකට බජට් එකට බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් දෙන්න පුළුවන් සීරම් එකක් මේක. ඉතින් මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මම චෙක් කරලා බැලුවා. ඉන්ග්‍රීඩියන්ට්ස් වල මම දැක්ක ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියෙනවා. මම හැම ඉන්ග්‍රීඩියන්ට් එකක් ගැනම දන්නේ නැහැ රිසල්ට් කොහොමද කියන්න. ඉතින් මේකේ අනිවාර්යයෙන්ම නයිසිනමයිඩ් අඩංගු වෙලා තියෙනවා. ඊට අමතරව ග්ලිසරින් තියෙනවා. ග්ලිසරින් වලනුත් අපේ ස්කින් එකට ගොඩාක් හොඳ මොයිස්චර් ගතියක් තියෙනවා. ඒ වගේ මතක තියාගන්න ග්ලිසරින් ඉන්ක්ලූඩ් වෙනවා කියලා කියන්නේ අර ඩ්‍රයි ස්කින් එකක් වගේ තියෙනවා නම් වගේ ස්කින් එක හොඳට මොයිස්චර් ගතියෙන් තියාගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක all skin type වෙන සීරම් එකක්. ඉතින් ග්ලිසරින් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඩ්‍රයි ස්කින් dry to combination skin වලට. ඒ වගේම තමයි මේකේ ඉඳුරු තෙල් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා කියලාත් කියනවා. ඉතින් ඉඳුරු තෙල් කියන්නේ අපේ මුළු ශරීරයටම පහපත් කරන්න පුළුවන්. හිසේ සිට දෙපතුල දක්වාම අපිට රිසල්ට් එකක් ගේන්න පුළුවන්. හොඳ තෙල් එකක් ආයුර්වේදික් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ වගේම තමයි මේකේ මට කියන්න ඕනේ විශේෂම දේ තමයි ළමයි මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. ඒ තමයි එයාලගේ ප්‍රොඩක්ට් රේන්ජ් එකේම තියෙන මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි දේශීය සහල්. ඉතින් දේශීය සහල් වලින් තමයි සම්පූර්ණ ප්‍රොඩක්ට් එකම ඒගොල්ලෝ රේන්ජ් එකම හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කොරියන් ග්ලාස් ස්කින් එකක් ගන්න
කැමති කට්ටිය සහ කොරියන් ග්ලාස් ස්කින් වලට හදන ප්‍රොඩක්ට් වල මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ එයාලගේ සහල් කියන ප්‍රොඩක්ට් එක. කියන්නේ සහල් කියන ඉන්ග්‍රීඩියන්ට් එක. ඉතින් ලංකාවේ ප්‍රොඩක්ට් එකකට දේශීය සහල් දාලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් හදනවා කියන්නේ මම හිතනවා ඒක ඇත්තටම අපිට සමහර විට ග්ලාස් ස්කින් එකක් ගන්න සහ ඒහා මට්ටමට යන්න උදව් වෙන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න ග්ලාස් ස්කින් එකක් ගන්න සීරම් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි විතරක් යූස් කරලා හරියන්නේ නැහැ. ඒකට අදාළ ස්ටෙප්ස් ගොඩාක් තියෙනවා. ස්ටෙප් හරියටම ෆලෝ කරත් විතරයි ග්ලාස් ස්කින් එකක් කියන මෙතඩ් එකට ඒ ක්‍රමයට අපිට යන්න හැකියාවක් තියෙනවා. මම ඒ ගැන ඔයාලට ඉස්සරහට කතා කරන්නම්. ඉතින් දේශීය සහල් තමයි මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ. ඊට අමතරව මේකේ මෙයාලා කියලා තියෙනවා මේක day and night එකට දෙකටම යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේක මුලින්ම ගන්නකොට මම කරේ ඉතින් මම මුලින්ම මේ ප්‍රොඩක්ට් එක යූස් කරනකොට try out කරේ night එකට. ඒ කියන්නේ night එකට තමයි මගේ ස්කින් එකට මම ඒක හුරු කරේ. ඉතින් මුලින්ම කරායේ මම හොඳට මූණ ක්ලෙන්ස් කරා. මගේ ක්ලෙන්ස් එකකින් ඊට පස්සේ මේකෙන් drops දෙක තුනක් අරගෙන මූණේ හොඳට ගෑවා. ඉතින් සතියක් විතර යනකම් night time එකේදී කිසිම මගේ අනික් ප්‍රොඩක්ට් එකක් මම යූස් කරේ නෑ. මොකද මට මේකෙන් රිසල්ට් එකක් තියනවාද මගේ මේකේ ස්කින් එකට ගැලපෙනවද නැද්ද සහ ස්කින් එකට මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හුරු කරන්න ඕනි නිසා. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ මේ සීරම් එකේ මම දැක්ක තව විශේෂ දෙයක් තමයි මේක අපේ ස්කින් එකට හරි ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. ඔයිලි ස්කින් තියෙන අපේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි මොකක් හරි යූස් කරාම ඒක ස්කින් එකට ඇබ්සෝබ් වෙන ප්‍රමාණය කල් යනවා නම් වැඩි වෙලාවක් තියෙනවා නම් අපිට චූටි අර අන්කම්ෆර්ටබල් ෆීලින් එකක් වගේ එකක් දැනෙනවා. හැබැයි මේ සීරම් එකෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම ඉක්මනටම ස්කින් එකට මේක ඇබ්සෝබ් වෙනවා. හරිම කම්ෆර්ටබල්. දෙවෙනි සතිය වගේ වෙනකොට මම ඊට පස්සේ කරේ මගේ මොයිස්චරයිසර් එකත් එක්ක මම මේක try out කරා. කියන්නේ ක්ලෙන්ස් කරලා සීරම් එක ගාලා ඊට පස්සේ මොයිස්චරයිසර් එක ගාලා අන්න ඒ වගේ සතියක් විතර යනකම් නයිට් ටයිම් එකේදී මම මේක මොයිස්චරයිසර් එකත් එක්ක මගේ ස්කින් එකට හුරු කරා. ඊට පස්සේ තුන්වෙනි සතියේදී ඩේ එකට මම මොයිස්චරයිසර් එකත් එක්ක හුරු කරා. ඉතින් ඩේ එකට මම මේක අනිවාර්යයෙන්ම යූස් කරනවා සීරම් එකක් විදිහට. ඉතින් ඩේ එකට මම සීරම් එකක් යූස් කරපු ෆස්ට් ටයිම් තමයි මෙන්න මේ සීරම් එක. මගේ ස්කින් එකේ ටෙක්ස්චර් එක ගොඩක් ඉම්ප්‍රූව් වුණා. ඒ වගේම ස්කින් එකට හොඳ මොයිස්චර් ගතියක් වගේම ස්කින් එකට හොඳ ග්ලාසි ලුක් එකක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මට තියෙන ඔයිලි ස්කින් එකක් ළමයි. ඉතින් ඔයිලි ස්කින් එකට ඔයාලා දන්නවා දාඩිය දැම්මට පස්සේ ස්කින් එක ඩල් වෙනවා. හැබැයි මම මේක යූස් කරන්න ගත්ත දවසින් ඉඳන්ම මගේ ස්කින් එකට පොඩක් අර දාඩිය දැම්මම ඩල් වෙන ලුක් එකක් නැහැ. නිකන් ග්ලෝවින් ලුක් එකක්, ග්ලෝවින් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ දිලිසෙනවා වගේ පොඩි ඉෆෙක්ට් එකක් මෙන්න මේ සීරම් එක යූස් කරනකොට මට හම්බ වෙනවා. ඉතින් මම ඒකට තමයි ඇත්තටම ගොඩාක්ම කැමති. ඔයිලි ස්කින් එකක් හරි ඔයිලි ටු කම්බිනේෂන් ස්කින් එකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම try out කරලා බලන්න මෙන්න මේ සීරම් එක. ඒ ගොඩාක් ලස්සන බියුටි ටිප්ස් ඔයාලට කියනවා. ලස්සනට ඉන්න ආස කරන ගෑල් ළමයි හැමෝටම පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් යන්න මම ටියුස්